මේ දවස්වල මේ ඩිස් සීන් එකත් එක්ක මචං රැප් කියන එක නිකන් ආයි වෙනම ලෙවල් එකකට ඇවිල්ලා තියෙනවා. කට්ටිය මචං හොයනවා, පරණ වීඩියෝස් බලනවා. එන්න නිකන් රැප් කියන්නේ භීෂණේ වෙද්දී දරුණටම ඇවිල්ලා තියෙනවා. හරිද? වල අමුතුවෙන් කියන්නේ දැනන්නේ අප්ඩේට් ඇතිනේ. සෝ ඉතින් මටත් හිතුණා මේ දිගට හරහාට මේ හයිප් වෙලා යන වෙලාවේ ඉතින් මොකටද ඉතින් බලන් ඉන්නේ නිකන් පරණ වීඩියෝස් උත් ආයේ උඩට අරගෙන ඒවා රියැක්ට් කරන්න. හරිද? දැන් අද මේ බලන්න යන්නේ මචං වෙගන්සා ට්‍රැක් එක කෙලිම අපේ ඇල්ෆා ගෑන්ග් ලගේ මේ ට්‍රැක් එක මේක මචං දැනට අවුරුද්දකට කලින් තමයි රිලීස් කරලා තියෙන්නේ. හරිද? සහ මේක ආපු දවසට නම් පිස්සුවෙන් වගේ හැවුවා මචං. අම්මෝ බුත් නෑ මම මතකයි වැඩියෙන්ම මම මේ ට්‍රැක් එකට කැමති වුණේ මගේ පර්සනල් මේ ෆීලින් එක මං කියන්නේ මචං. හරිද? මේකේ තිබ්බ මියුසික් වීඩියෝ එකට මාරම එනර්ජියක් තියෙන පාට්ටම හයිප්. ඔයාලා බලන්න මේක බලලා තියෙන ඇත්තටම රියැක්ට් කරාට මේක බලලා තියෙනවා. කරන්න දෙයක් නෑ. ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරලා තිබ්බා මේක මේ රියැක්ට් කරන්න කියලා. ඒ පට්ට වෙන හේතු කීපෙකුත් තියෙනවා මචං. හරිද? මම ඔයාලට දැන් ඒක තමයි පෙන්නන්නේ යන්නේ. එතකොට ස්ක්‍රීන් එක ඔයාලා බලන්න මෙන්න මෙතන තියෙනවා ඩිරෙක්ටර් ඇන්ඩ් DOP කියලා නමක් තියෙනවා. එඩිටර් ඇන්ඩ් VFX කියලා නමක් තියෙනවා. කලරිස් කියලා තව නමක් තියෙනවා. ඒ නම් ඒ තුන මචං. කියන්නේ DOP එතකොට එඩිට් පාර්ට් එක එතකොට කලරිස් පාර්ට් එක කරපු තුන් දෙනෙක් නේ අතරම දෙන්න ඉන්නේ. ඒ දෙන්න කියන්නේ මචං ආයේ টොප් ලෙවල් එකේ වැඩ දෙන්නේ. සහ මං හිතන්නේ ඔයාලා මේ ගයිසුජී කියන නම නම් දන්නේ නැහැ කියලා මියුසික් වීඩියෝ සීන් එකේ ඉන්න කෙනෙක්ට කියන්නේ සාමාන්‍ය විෂුවල් ගැන පොඩ්ඩක් මේ ඉන්ට්‍රෙස්ට් දක්වන කෙනෙක්ට ගයිසුජී කියන නම නම් අමතක වෙන්නේ නැහැ. පට්ට වැඩ කෙලිම VFX කියන්නේ ආයි টොප් නොච් කතා කරන්න දේවල් නෑ මචං. ඒවට ඉතින් ආයි ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. වෙද්දු තමයි. ඇන්ඩ් කලරිස් පැත්තෙන් ගත්තට පස්සේ යශෝද කියන්නේත් ඒ හා සමානයි මචං. වැඩක් කියන අතිසුපිරි වැඩක්. අපි යම් මේ වීඩියෝ එකට කතා ඕනේ. කොහොමද ටෝන්ස් ටිකයි මේ පටන් ගත්ත ගමන් කියනවනේ මට දැන් ඇත්තට මේකේ මේ විෂුවල් වල එම ලොකුවට මේක කියලා මතක නැහැ. මතකේ තියෙන්නේ මචං කෙලින්ම කියනනම් සුපිරි වැඩක් කියලා මතකයි. සහ එඩිට් එක ඒ දවස්වල කියන්නේ ඔය කාලෙන් කාලේ එඩිටර් ට්‍රෙන්ඩ් යනවානේ. ඒතකොට මේක මචං පිටරට සෑහෙන්න එක ලොකුවටම ගියා ඒ කාලේ. සහ ඒ කාලේ කියන්නේ පොඩක් ඊට කලින් ගියේ. සහ මේ වගේ ක්‍රියේෂන් එකක් ඒ දවස්වල ලොකුවට ලංකා කරලා තිබ්බෙම නැත්තර. හරිද? මට මගේ මතකයේ විදිහට ඒකම තමයි මට ලොකුවටම මේක මාර විදිහට එනර්ජි අර විෂුවල් එකට මාර ආසාවක් ඇති වුණේ. පට්ට එඩිට් එකක් ගහලා තිබ්බා. එච්චරයි මතක මේ ෆ්‍රේම් බයි ෆ්‍රේම් මට හැමදේම මතක නැහැ. හරිද? එන්න ඕන පටන් ගන්නකොට මේ සීන් එක කිව්වා. හරිද? පේනවනේ. බලන් චේන්ජස් දාන්නට බා අම්මාඩා අඩෝ DOP එකක් දීලා තියෙනවා ලෙස්සටම ප්‍රොඩක්ෂන් එක අර ස්ලෝ ෂටර් ෂොට් ටික ලෝ ෂටර් ඕ අඩෝ මරුවා අම්මාඩා අඩෝ ඇස් දෙක අර VFX තමයි දේවා ඒ ගින්දරට මේ කලින් කිව්වේ ඒක ලස්සන නේද නේ අටසිරි ඒකට ආසයි අර මෙයාලා ස්ප්‍රෙඩ් ලයිට් ඕ අඩෝ ඒ චේන්ජ් එක තර දැක්කද අර කතාර
අන්න එක එකත් මාර වයිබ් අර බෑග්ග්‍රවුන්ඩ් එක යන්න බං ස්පින් වෙනවා වගේ අර ඒ ෂොට් ටිකක් යනවා බං නිකන් අර ඉමේජස් ටිකක් අඩෝ ගන්ස් ටික වා එක තාතල්ලා අර ලික්විඩ් වෙලා ගන්න එක සීන් නැති කෙනි අඩ මගේ පර්සනල් මම මාසවල රැපගෙන එක අර එන්න ඔකට වංග ආසයි දවස්වල මත්තුන ඒ නිසාම මැරුණ දාට අඬන්න ඕන මගේ පස්සුඩ මං කියන්නේ මේ සෙල්ලමේ බේසික් පුතුට මගේ වද දානවන තොපේ සින්දු වල දාපන් උද්රුත වෙගන්සා දෙමි ඔපොනන්දේ ඒ කන්සා දුමාසේ යාර ස්ලෝ මෝෂන් ටික බලන්න ෆ්ලෝ වෙන හැටි ට්‍රැක් එකත් එක්ක මැච් වෙනවා ඒ මචං ඒක තියෙන වයිබ් එකට මේ කියන සීන් ටික හරිද දැන් ඔයාලා බලන්න මේ ෂොට්ස් වල මචං ඔයාලා දකින්නද මේන් කී කලර්ස් ටිකක් යනවා මේන්ලි මචං බ්ලැක් ඇන්ඩ් මේ ඔරෙන්ජ් ටෝන් එක හරිද ඊට අමතරව යාලා ෂූස් වයිට් යනවා සහ මේ කාර්ස් ඒවා ටික ඔක්කොම ඒවා වයිට් තියෙනවා සහ ෆැන්සි කලර්ස් නෑ කියනවා හිතන්නකෝ ගොඩක් අර බ්ලූ හයිලයිට් බ්ලූ කලර්ස් රෙඩ් ටෝන්ස් ඒ වගේ වාඩුයි අර එක තීම් මේකට තමයි යා ඩාක් අර මං කලින් ට්‍රැක් එකක් කතා කරා ඒ ට්‍රැක් එකේ විදිහට වගේ අර අපිට ගෑන්ග්ස්ටර් සීන් එකට ඒ ලයින් එකට තමයි මචං අර ඩේන්ජරස් වයිබ් එක ලයින් එක ගන්න තමයි ඒ කලර් ටෝන් ටික ගොඩක් වෙලාට යූස් කරන්නේ සහ මෙයාලගේ කොස්ටියුම්ස් වලින්ද එතකොට DOP එකකින් ප්‍රොඩක්ෂන් එකකින් ඒ හැම දෙයකින්ම මචං ඒක බැලන්ස් කරලා තියෙනවා දැන් අර ඒ ෆ්ලෝ එකට මැච් වෙන්න සින්දුවේ තියෙන වයිබ් එකට මැච් වෙන්න ඔක්කොම කෙලින්ම කියනවා නම් මේක තනියම නෙමෙයි මුළු ප්‍රොඩක්ෂන් එකේම ආයි සුපිරියටම වැඩේ කරලා තියෙනවා ආයි කතා කරන්න දෙයක් නැහැ එඩිට් වයිස් අරක මේක නෙමෙයි හැමදේම සුපිරි මේක අනිවාර්යයෙන් මේෂන් කරන්න ඕනේ නැත්නම් අර ගොඩක් කට්ටිය හිතනවා මේ එඩිට් එකම තමයි හැමදේම කරලා තින්නේ එහෙම නැහැ මේ ඔයාලා බලන විෂුවල් එකේ මචං සෑහෙන දේවල් තියෙනවා හරිද ඒක ඔයාලා ඩීටේල් වයිස් ගත්තට පස්සේ මේ මං කිව්වේ වගේ ප්‍රොඩක්ෂන් එකකදී මේ කොස්ටියුම් එකේ ඉඳන් හැමදේම පර්ෆෙක්ට් එක්සැම්පල් එකක් විදිහට ඔයාලා හිතන්න මෙයාලා එක එක ෂොට්ස් වලදී එක එක ඇඳුම් මාරු කරනවා. හරිද? නිකන් ලයිට් ටෝන් සඳිනවා එහෙම කරා නම් මේක නෑ. මේක අතිය තනි කර මේක ඔයාලා මේ බලන වයිබ් එක එලින්ම ආයි කට්ටලා යනවා. හරිද? එහෙනම් ඔයාලා නෝට් කරගන්න මචං එඩිට් එක විතරක් නෙමෙයි ආයි මේක මේ වගේ විෂුවල් එකක් මචං ගත්තට පස්සේ මේ වගේ වීඩියෝ එකක් ඒකට සෑහෙන දේවල් මේ වගේ නෙමෙයි. හැම එකකටම ඒවා හැමදේම ප්‍රොඩක්ෂන් එකක් හැමදේම බලපානවා. හරිද? අපි ආයි ඉතින් බ්‍රේක් ඩවුන් කරන්න යන් සීන් එකේ නා. ස්ලෝ මොෂන් ෂොට් එකක් යන්නේ මුල අයි ටයිටල් එක ගැන කතා කරන්න ඕනේ ඒක ටයිටල් එක වාසී බා ආඩෝ ඒක වාසිය මේ තියෙන මචං සේබ් ඉෆෙක්ට් එකෙන් පුළුවන් ඔයාලට මෙන්න මේ ෆොන්ට් එක වටේ ඇවිල්ලා තියෙන පොඩි අකුණු ලයින් එක ගන්න පුළුවන් තව ඉෆෙක්ට් ඇති ඊට අමතරව යා VFX අනම්මන ඇඩ් කරලා තියෙනවා මේ ෆොන්ට් මේකට ඊට පස්සේ ටෙක්ස්චර් එක ඇඩ් කරලා තියෙන ෆොන්ට් එකට වල්ලා බලන නිකන් අර පොඩි කළු පාට ලයින් එකක් එහෙම ඇවිල්ලා තියෙන ඊට පස්සේ මේක වටේ මචං අර 3D ලුක් එකක් එන්න ස්ට්‍රෝක් නෙමෙයි නිකන් ලයිට් ස්වීප් එකක් වගේනේ ඒ වගේ ලයින් එකක් ගිහිල්ලා තියෙනවා මේබි වෙන ඉෆෙක්ට් එකක් වෙන්නත් පුළුවන් ඔයාලා බලන්න මේ තැන් ලයිට් වෙලා තියෙන්නේ
එතකොට ඒකටත් ලොකු ෆෙට්ටක් කරන් තියෙන ජස් ටෙක්ස්ට ඇදදාලා එකට පොඩිපුඩි චුටි ෆෙට් ඇදදාලම ලොකු ෆෙට්ටක් කරන්තම හොඳ බලහම් පේන මේක හදලදී ටයිට්ල කර දෙකත් මාරවාසී අර කෙලින්ම මෙතනට වසමචන් ඇවිල්ලා තින මේ ඕලයක් කෙවිල්ල ඒක තමයි ඉන ෂොට් එකට මේ ට්‍රන්ෂන් නරි පේනදවාලට අර අර ඒක තමරන බර්න්ලා නවගේ සින්නක්කෙන් එක ආතල්ලෑ ඉගැන ඒක වෙන්නේ ඒක යා මැච් කරලා තින ගොඩම්ම මචන් මේ ගයිශු මංහිතන්නේ අර වෙගන්ස ටෙක්ස්ට එක තියනන අර පොඩි අකුණු හිල්ල පොඩි වගෙන අකුණනේ මතින කරන් ලයිමක් වගෙන පොඩි තිබ්බරනිකන් වටට කියල්ල ෆොන්ට ඒකරත් එක මර ෆය මැච් කරල තින මහිතන්න ඊළඟට මේ ෆ්‍රේම් එක ආපු හරි මං හැමදාම වීඩියෝ මතාගෙන රොටෝස්කෝප් සින එක තමයි තියෙන්නේ එතකොට මේ කැරට් එක රොටෝස්කෝප් වෙන හරිද ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ඔයාලට පේන්නර ලූප් එකේ මෙහෙම පල්ලෙහාට වැටෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක හරිද ඔය දැක්ක ඒ අර බ්ලර් එකත් එක්ක ඒක ඔයාලට ලොකුවට පේන්න ඕන බලන්න හරි පටන් ගත්තන් දැන් ඔය බලන්න හරි ඒ ෂොට් එක තමයි එතනට එන්නේ අම්මා ඒ දිගටම තියෙන ඒ වගේ රොටෝස්කෝප් එක මම ඒක 1/1 හැම එකම මෙන්ෂන් කරන්නේ ස්පෙෂල් වෙන ප්ලේස්ටික් මම ඔයාලට මෙන්ෂන් කරන්න මොකද සෑහෙන රොටෝස්කෝප් වලින් ට්‍රාන්සිෂන් අරන් තියෙනවා මේක හරිද පට්ටෙරම තියෙනවා අර ස්පෙෂලායිස් වෙන තැන් ටික විතරක් මම කතා කරන්න හරිද නැත්නම් ඒ වගේම තමයි කතා කරන්නේ හරි මෙන්න මේ නැපි වෙන හැටි බලන්නකො හරි මේ තියෙන්නේ ඊළඟ ෂොට් එක එතකොට ඊළඟ ෂොට් එක මචං මුලින්ම මේ දෙන්න එන්නේ රොටෝස්කෝප් ලේයර් එකක් එක්ක ඊට පස්සේ තමයි බෑග්ග්‍රවුන්ඩ් එක ඇපිය වෙන්නේ කියන්නේ රොටෝස්කෝප් ලේයර් එක එනවා ඒත් එක්ක තමයි බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක ඇපිය වෙන්නේ හරිද අපි මේවා මං හිතන්නේ ඔයාලට මේ මේන්ලි මචං මේම කියනට වඩා ඉස්සරහට අපි අනිත් channel එකෙන් එක්ස්ප්ලනේෂන් ටිකක් කරමු මම මේ ක්ලිප්ස් ටිකක් කොහෙන් හරි හොයාගෙන ඔයාලට එඩිට් කරලා පෙන්නන්න එතකොට ඔයාලට මේවා හරි සිම්පල් මේ ට්‍රාන්සිෂන් ඔයාලට අල්ලගන්න පුළුවන් හරිද මේ සිම්පල් නෑ අමාරුයි මං කියන්නේ මේ ඉගෙන ගන්න ලේසි වෙයි හරිද අර ඊටස්තාම මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඇවිල්ලා මේ දෙන මුලින් එනවා ඊට පස්සේ තමයි බෑග්ග්‍රවුන්ඩ් සෙට් එක ඇපිය වෙන්නේ හරිද හරි මෙතන වෙන්නේ අර වගේ හරිද මෙතන වෙන්නේ මචං කියන්නේ මෙහෙම ඔන්න බලන්න කැරක්ටර් එක ගත්තට පස්සේ මේ මෙයාමනේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒ විදිහටම ඉන්නවා මෙයා මේ ලේයර් එක ගත්තට පස්සේ ඒක තමයි මේ තුන් පාරකට මෙහෙම ස්ප්‍රෙඩ් වෙලා ඇවිල්ලා තියෙන්නේ හරිද ඒත් එක්කම බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට පේනවා කැරගෙන හැටිය හරි දැක්කා හරි දැන් ඔය බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මචං මෙහෙම ස්පින් වගේ වෙන්නේ. ඒ කියන්නේ මේ ලූප් එකේ මේ පැත්තට යනවා ඒත් එක්කම ආපහු අරක මේ ඇපිය වෙනවා. ඒකම තමයි ඔයාලට ඒ රොටේට් කරනවා වගේ පේන්නේ. ඒකට අර මෝෂන් බ්ලැක් ඇඩ් වෙච්ච ඉඳන් තමයි අර ඒක ගතිය ලොකුවට දැනෙන්නේ නැත්තේ. හරිද? ඊට පස්සේ ඒකම තමයි ඇවිල්ලා මෙතනට ඒ ෂොට් එකම තමයි ඇවිල්ලා ඇටච් වෙන්න ගන්න. උතන ඔන්න බලන්න කතර. ඒත් එක්කම ආයේ මෙතන ෆ්ලිප් වෙනවා ඊළඟ ෂොට් එකට. ආඩෝ මාරයි. ඒ කියන්නේ බං ඒ ට්‍රාන්සිෂන් දාද්දි එක මාර මැජින්. ඒක වෙලා තින්නේ මැච් වුණාට පස්සේ තමයි ඔයාලට ඒක කියන්නේ ක්ලිප් එකකින් තව ක්ලිප් එකකට චේන්ජ් වෙනවා කියන එක දැනෙන්නේ නැත්තේ. හරි. එතන දෙන්න අර මේ ස්ලෝ ෂටර් ෂොට් ටිකක් මේකට මේ ඒක කතා කරමු පොඩ්ඩක්. අපි ඉස්සරහට තව තිබ්බ ඒ ෂොට් එකේ කතා කරමු. මේන ප්‍රොඩක්ෂන් එකෙන් කෙලිම කින්දර දාලා තින්නේ. කලින් උනේ මේකේ අනිත් පැත්ත. අන්න බලන්න මේකේ හරිද? හරිද? දැන් මේ අර ඉඳපු කැරක්ටර් එක මචං එයාව රොටෝස්කෝප් එකේදී එයාව සබ්ට්‍රැක්ට් කරලා තියෙනවා නේද? සබ්ට්‍රැක්ට් කරනවා කියන්නේ එයාව අයින් කරනවා. එතකොට රොටෝස්කෝප් කරලා එයාව අයින් කරලා ඒ බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක තමයි පේන්නේ. එතකොට එයාව අයින් වෙනවත් එක්ක තමයි ඊළඟ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අර මාස්කින් එකක් දාලා අපි ඇඩ් කරන්නේ අර ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එකේ ඒ තිබ්බ සීන් එක තිබ්බේ. ඒ වගේම තමයි ඔයාලා හිතන්නේ දැන් මේක වටේට මෙන්න මේ ලේයර් එක වටේට මචං මෙතන දැන් අපි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මේ ඉෆෙක්ට් එකේදී මචං අර දැන් දානන පොඩි ගින්දර නමන සීන් එකක් එහෙම නැතුව නිකන් මාස්කින් ලේයර් එක තියෙන කියලා. ඒතකොට ඒ යට තියෙන ඊළඟ ෂොට් එක. හරිද? නොබල ඇපිය වෙන හැටි ඒක. දැක්කද? හරිද? ඔය. දැක්කද? ඒ වගේ අර ලේයර්ස් දෙකක් විතර කැරකිලා තමයි මේ කියන්නේ මේ ඊළඟ ෂොට් එකට මාරුලා තියෙන්නේ. මාරය. ඒක තව මේ ලොකුවට දැනෙන්නේ නැති හේතුව ඇවිල්ලා මේ මෙයාමනේ ඊළඟ ෂොට් එකෙත් මුල ඉන්නේ. එයාගේ ඇක්ෂන් එක බලන්නකො හරියට. අතපාත් කරනවා මේකදී ආය නැගිටිනවා. ඉතින් ලොකුවට දැනෙන්නේ ආය අර දැක්කද? අන්න ඔතනදී ඔයා ක්ලියර්ලි පේනවා මචං වෙච්ච සීන් එක. ඔන්න බලන්න හොඳට. සරලව මචං මෙතන වෙන්නේ මේ මේන් ක්ලිප් එක ගත්තට පස්සේ මේක තමයි මේන් ක්ලිප් එක. හරිද? මේ ඔක්කොම දැන් මෙයා මේ පල්ලෙහාට යන්න කලින් මේ පාර්ට් එක සම්පූර්ණ මේන් ක්ලිප් එක. හරිද? කියන්නේ පොඩි ෆ්‍රේම් ගන්න පස්සට ගන්න වට මම පෙන්නන්න. හරි මේ තියෙන්නේ මේක තමයි මචං මේන් ක්ලිප් එක. හරිද? මේ දැන් ඔයාලට පේනවා ලාවට මෙතනින් මේ රොටෝස්කෝප් ලේයර් එක පටන් ගන්න තියෙන්නේ. හරිද? එතකොට මේක මචං මේන් ක්ලිප් එක. ඊළඟට වෙන්නේ මෙයාව රොටෝස්කෝප් කරන මේ විදිහට. හරිද? රොටෝස්කෝප් කළා
ඔයාලට පුළුවන් මෙයාව එකන කලින් අපි කරේ බැක්ග්‍රවන්් එක අයින් කරලා කියන මේ බැක්ග්‍රවන්් එක සම්පූර්ණ අයින් කරලා මෙයා විතරත් තියාගත්තගෙන හරිද මේකෙදි කරන්නේ බැක්ග්‍රවන්් එක ඉතුරු කරගන්නවා මෙයාව මේ ෂොට් එකෙන් අයින් කරනවා එතකොට වාට පේන පිටිපස්සේ ෂොට් එක ගන්න පුළුවන් කියන සබ් වාට පුළුවන් මේ ආෆ්ටර් ඉෆෙක්ට් එකේ මොකක් හරි මේ පෙන් ටූල් එක ගන්න පෙන් ටූල් එක කරන් මොකක් හරි වීඩියෝ එකක් දාලා පෙන් ටූල් එක කරන් ඒක නිකන් කොහොම අදින්න නිකන් පෙන් ටූල් එකෙන් අදින්න නිකන් ඒ වීඩියෝ උඩ ඇන්දර පස්සේ ඒ කියන්නේ ඒක පෙන් ටූල් එක ඇදලා එන්ඩ් කරාට පස්සේ ඔයාලට එතන මාස්ක් එක ගාව පෙන්නයි පොඩි ඇරෝ එකක් ඩ්‍රොප් ඩවුන් එකක් පෙන්නයි ඒ ඩ්‍රොප් ඩවුන් එකට ගියාම ඔයාලට පේනවා ඇඩ් කියලා තියෙනවා සබ්ස්ට්‍රැක්ට් කියලා තියෙනවා ඒ වගේ ඊට සෙට් එකක් තියෙනවා ඇඩ් එකකින් වෙන්නේ ඒක ක්ලිප් එකේ විදිහට ඇඩ් වෙලා තියෙනවා මාස් කරපු ඒරියා එක සබ්ට්‍රැක්ට් එකෙන් බුලම් මචං ඔයාලට ඒ කෑල්ල අයින් කරන්න මාස් කරපු කෑල්ල අයින් කරදයි එතකොට මේක වෙන්නේ ඒ සීන් එක තමයි ඒ මේ මම මෙතන රොටෝස්කෝප් කරපු ලේ එක අයින් වෙනවා ඔන්න බලන්න එතකොට හරිද අර දැක්කද ඒක තමයි පල්ලයට ගියා අර ඒකයි ක්ලිප් එක දෙකම පල්ලයට ගිහලා තමයි මේකයි පියුනේ හරිද සීන් එක එච්චරයි අර එතරත් අර ගොඩක් කියලා රොටෝස්කෝප් එකයි ඒක නිතරම යූස් වෙලා තියෙනවා අන්න හරි මේ රොටෝස්කෝප් කරා ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක යන ලේ එක අර පල්ලයට ෆ්ලොප් වෙනවා කලින් තිබ්බ එකපාරක් තිබ්බා left to right තිබ්බා ඊට පස්සේ right to left තිබ්බා දැන් up down තියෙනවා ඊට පස්සේ ඉස්සර down up තියෙයි ඔය විදිහට තමයි වෙන්නේ ඒ කියන්නේ එකම ක්ලිප් එක තමයි අර motion black එක ලූප් වෙලා කියන්නේ මේම ක්ලිප් එකක් තියෙනවා ඊට පස්සේ අනිත් එක මෙහි උඩ තියෙනවා ඒක තමයි යට රැපිය වෙන්නේ ඒ වගේ වට දෙයක් විතර කරගෙන සීන් නැත්තම් මෙතන වෙන්නේ ඉතින් ඒදින ස්ලෝ ෂට් එක අපි ආයි කියන කතාව මේක එක විදි දෙක තුනක් තියෙනවා මේ මම දැක්කා අපේ අපේ BB2 boy එකේ ගත්ත ෂොට් එකේදී අපේ සඳරු දන්නේ නැත්නම් ඉස්සරහට කවුද කියලා කියන්නම් මම මචං රියැක්ෂන් එකේදී මචං ඉස්සරහට තව වැඩ ගොඩක් යනවා එතකොට ඒකෙදී දැන් මේ මියුසික් වීඩියෝ වල මේ අපි ඉස්සරහට වෙඩින් ෆිල්ම්ස් ගැන කියන වෙඩින් වීඩියෝස් තියෙන ඒවා ගැන කතා කරනවා එතකොට තව එක එක වර්ග වයිවාරණ එඩිට්ස් ගැන කලින්ම කතා කරනවා ඉස්සරහට එතකොට ඒක ඇදී ඔයාලට පුළුවන් මේ කවුද කියලා හොයාගන්න හරිද දැනට මම මේ කියන්නම් එයා කමෙන්ට් එකක් දාලා තිබ්බා මෙන්න මේ ස්ලෝ ෂටර් සීන් එක හරිද මෙන්න මේ ස්ලෝ ෂටර් සීන් එක ගන්න තව විදියක් හරිද දැන් මම කිව්වේ දා ඔයාලට මේක ගන්න පුළුවන් කියලා මේ එඩිට් එකේදී පෝස්ට් රයිස් ටයිම් ඉෆෙක්ට් එක දාලා එතකොට ෆ්‍රේම්ස් ගන්න ඩ්‍රොප් කරලා පුළුවන් 60 මේ යාලා ෂූට් කරනවා නම් ඔයාලට නිකන් 15 වගේ වෙනකන් ඩ්‍රොප් කරලා ඔයාලට පුළුවන් මේ motion black ඇඩ් කරලා මේ ලයින් එක ගන්න නිකන් කැඩි යන වයිබ් එක ගන්න පුළුවන් අපි සඳුරු කමෙන්ට් එකක් දාලා තිබ්බා මචං කිලිම කැම් එකනුත් ඔයාලට පුළුවන් මචං 30 වගේ ලෝ ෆ්‍රේම් එකකින් ෂූට් කරලත් මේ වයිබ් එක ගන්න හරිද ඔයාලා try කරලා බලන්න ඔයාලා කියන මොනවයි මියුසික් සීන් එකේ මොකක් හරි ප්‍රොඩක්ෂන් සීන් එකක් කරනවා නම් try කරලා බලන්න මේ ඇත්තට බේසික් things මේ ඔයාලා දන්නවා ඇති කියන්නේ වගේ ලෙවල් එකේ කරන කට්ටිය නම් ඔයාලා අනිවාර්යෙන් මේවා දන්නවා ඇති මචං එතන මේ අර ඕලේ ට්‍රාන්සිෂන් එක ගියේ මේක නම් මචං මේ ඩයක් ඇඩ්වාන්ස් කෑල්ලක් මේබී මෙයා කියන්නේ කොහොමද රොටෝස්කෝප් කරලා අරගෙන ඉවරලා මෙතන යට මේ ෆෙදර්ස් ටිකක් දාලා දෙනවා මේක නම් මේ මම හිතන්නේ බ්ලෙන්ඩර් හරි මොකක් හරි ඇඩ්වාන්ස් ටූල් එකකින් තමයි මේක දාලා දෙන්නේ මොකද ඒක ලස්සන ට්‍රැක් වෙලා දෙනවනේ බලන්න අපි වෙනටි බලන්න ගානට ෆෙදර්ස් ටික අර අම්මා ඒ දින මචං අඩෝ මාර ට්‍රාන්සිෂන් ටික ස්ලෝ ෂට් එකක් කියන්නේ අන්න පුතේ ඔයාලට ක්ලියර්ලි පේනවනේ මෙන්න මෙතන තියෙනවා මචං මේ තියෙන රොටෝස්කෝප් කරපු ලේයර් එක හරිද එතකොට මේ පැත්තට දැම්මා මේ පැත්තට දැම්මා ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ අර මං කිව්ව සබ්ස්ක්‍රයිබ් කරලා ගන්න පුළුවන් කියලා ඒක තියෙනවා එතකොට මේ මං කිව්වා අයින් කරන්න පුළුවන් කියලා අයින් කරපු ලේ එක මෙතන තියෙනවා ඊට පස්සේ ආව පොප් කරලා ගත්ත දෙක දෙපැත්තට තියෙනවා මාර චේන්ජස් ටිකක් කරලා තියෙනවා ඒ කියන්නේ දැන් මේමයි ඔයාලට සමහරට මේ සීන් එකේ එඩිට් සීන් එකේ විතර වීඩියෝ එකේ සීන් එකේ ඉන්න කට්ටියට මේව නම් එන පරණ වාරිය නම් මනම් මේව ඕන තරම් දැකලා ඇති ඇත්ත කතාව මේක අවුරුදු දෙක කලින් ආව වීඩියෝ එකක් ඇත්තටම හරිද එතකොට ඒ කාලේ මචං ලංකාවේ මේ වගේ සීන් කරලා තිබ්බ කට්ටිය සෑහෙන අඩුයි පට්ට ඉන්න ඒ කාලේ විදියට පිස්සුවක් අඩෝ මේක මේකෙන් ගත්ත ෂොට් එක ගන්න මේ එඩිට් නෙමෙයිනවා මේ උඩ නම් මෙතනට මොකක් හරි දාලා තියෙනවා දැන් ෆ්ලෑග් හරි මොකක් හරි මේ ෆයර් එක ඉතින් රියල් වෙන්න ඕනේ නේ ප්‍රොඩක්ෂන් එක මම දැක්ක විතර තිබ්බා ඒක අඩෝ අම්මඩ සිරි දැක්කද කවමඩි අර අඩෝ නයිස් බා ඒකෙන් තමයි සෑන් රොටෝස්කෝප් කරලා ගත්තේ ඒ ලේයර්ස් ඉඳන් මැච් එකක් ගාලා දින් සුපිරියටම අර අපේ මේ මූස්ගේ මගේ වර්ගින් ට්‍රැක් එක තියෙන ඒකෙත් මේ වගේ ගොඩාක් අර මේ රොටෝස්කෝප් කරපු ලේයර්ස් අරගෙන හදලා තිබ්බ සෑහෙන්න හරිද අර මෙන්න තමයි මම තවස කැල්ලක් තියන්න බලන්න මේ ආපු තුන දැක්කද ඒක මචං එකපාර ඩිසපියර් වුන්නේ හරිද
ගාන්ට එක එක්කෙන එක්කෙන තමයි පල්ලටිකනු බන්න මෙයා තම යම් පල්ලටන පිළිවලටන බන්න අර ඒ ගාතල්ල එතනත් අර මේකනම් මේබේ එකන හැබැයි ආරි මෙතන නම් රොටෝස්කෝප්පයක් නෙමෙයි මෙතන වෙන්න මචන් මේ ලේක ඩුප්ලිකේට් ඩබල් හෝ ටිබල් ටයිම් ඩුප්ලිකේට් කරලා එම තියෙන ඊට පස්සේ එක ලේයර් එකයි චුට්ටක් මේ පැත්තට වැඩපුර අන්නම පන්නන්න ෆ්‍රේම්ස් ගාන පන්නන චුට්ටක් හරිද මේකල ඉස්සරහට පොඩ්ඩක් පන්නන්න ඉස්සරහට පස්සට හරි ඒ උඩ දාන ලේයර් එකේ ඔයාලට පුළුවන් ඔපැසිටිය අඩු කරන්න 150ක් විතර දීලා බලන්න එතකොට ඔයාලට පේනවා මේ වගේ අර නිකන් ඩබල් අප් වෙලා පොඩි ෂොට් එකක් යනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ෂොට් දෙකටම හරි එකකට හරි මේ අර මොෂන් බ්ලර් එකක් ඇඩ් කරන්න ඔප්ටිකල් ෆ්ලෝ වගේ මොකක් හරි දාලා එතකොට ඔයාලට පේනවා මේ වයිබ් එක එනවා මේ ෂොට් එක බලන ස්ලෝ මොෂන් බලද්දී ඔයාලට තේරෙන්නේ නිකන් 아무තු වයිබ් එකක් යන ෂොට් එකේ අර පේනවද අර නිකන් හොල්මනක් යන භාගයේ ලයින් අප් තියෙනවනේ අර වාසිය අම්මාට මංගේ ඔන්නොටම සෑන් ආසකිල අර ඒගන අර කලෝන් එලා යනගත් එක් පිටිවස බැක්ගවන්ඩ රොටෙටල චේන්ජ නවා ඒකෙන් තමයි ෆ්ලෝ එකන්න මාරදියට මේ සිනකම ස්තර මියසිකුඩ ඩිට්හෙද කර එනීම මකර බ්ලක් ෆුල් බ්ලක් රැස් දෙක මේක මච වයිට කල තිනක මාරය එක මාස් කරලි වෙල්ලා ඉටවස ගාන්ට වාට පුළුවන් අර මේ බ්ලෙන්් කරලා ට්‍රැක් කරල ඇස් දෙක එමදන්න පුළුවන් සහ බ්ලෙන්ඩ වලින් මහිත ඇස් දෙක ට්‍රක් කරලා ඉට ලේසින් කරනත් පුළුවන් ඇති ම බ්ලෙන්ඩවල ලොකු රසිකයකුත් නෙමේ සහ මන්තාම් බ්ලෙන්ඩ මේ ගෙන ගන්නක හිතාගරන්න ඇත්ත වශයෙන්ම එන්න මේ ඕල කියන් කම ශක්ෂණ වාලට බාරයි මේ මච මේක මෙම දන්න පුළුවන් කියලා කොමරි ලස්සට වැඩේ වෙලා තිනමත අර ඇස් දෙක අර එතනත් තින දැක්කද අඩෝ මරුවන් අර ෆෙදස්ටිකුණත් ගාන්ට අර අඩෝ කොල්ඩීවන් මට සිරී අර අසන සෙල්ලම කන උන් එක මර ගන්න මම රටල සෙල්ලම එන විදි උඹ මව ගන්න කාටද වෙදන ගෑන් කාටද වෙදන දැන් හරතු අඩෝ යපියනේ වරුනේ කාටද වෙදන දැන් අර ඉතින් නෝමලි වලට යනවනේ මේස ගෑන්නේ ඔන්න ඔයගේ දේවල්ලට අපි සාමාන්‍යයෙන් ඔය ඒවගේ අර ඇපිය වෙන දේවල් මොනවාරි ට්‍රාන්සිෂන් හරි දාන ගොඩක් සෙල්ලම් දාන්නේ අපි ඔය මේ ඔටි බේස් සවුන්ඩ් වලට ඒ වගේ ඒවට තමයි දාන්නේ හරිද මෙතනදී මං හිතන්නේ ගයිෂු මචං අරන් තියෙන්නේ වීඩියෝ ගැන ටෙම්පෝ එකට ඒකයි අර නිකන් අර වීඩියෝ ෆ්ලෝ එකත් එක්ක සුපිරිට මැච් වෙලා තියෙනවා වගේ තේරෙන්නේ අපිට ආයි බලන්න එක ඇල්ල අර සූස්තුම ගැව්වොත් උඹට කලද මගේ නරක කාලෙ තම ජීවිතේ බහුඳම ඉන්නේ රට උනාට වදින බඩුවන් කොළඹ පසන මෙලෝඩිය එන්නද බැකරම් පොළව මම බහැලා අම්මඩ සිරි කිසිදා කිසි ගාන නැති වස මගේ විසි ගාන කැටි අපි ළඟ ගියත් උඹ ගති ගේම් එක නැද තමත් හති ලේ ටික කරවන්න කිති අඩෝ ඒ ආයි අර ෂොට් එකක් ගියානේ අර ඔව් ඉමේජස් ටිකක් අර මේවා ගියා බ්ලැක් වනක් කල්ලා ඔඩෝ ඒක ලස්සනයිවා අර අම්මට සිරි මේක වෙන්න තිර ඩොස්කොප් ලේකට මොක්කර ෆෙට් ඇත්දාලා තියෙනවා මේක ෆෙට් එක නම ඩ මීටර් නෑ කමෙන්ට් සේක්ෂණ බාරවලට ෆෙට් එක නම දාන්න මේ විදිහට මේ අරනිකන් බ්ලෝ අප් වෙලා ෆෙට් ඇති ග්ලාස් බ්‍රේක් කරන නම් නන්දාන්නේ ඉතින් අපිට පුළුවන් ඒක පාටිකල්ස් වලට වෙන් වෙලා කැටි කැටියන්න දාන්න පුළුවන් ඉෆෙක්ට් එක මචං මට ගොඩක් කාලෙ ඇත්තට ඉෆෙක්ට් එක නම් මම මේ කියන්නේ මතක හිටින්නේ නෑ මචං ඒකට සොෆ්ට් එක ඇතුළට ගියාට පස්සේ නිකන් අර ඔබද්දි ටක් ගාලා මතක් වෙනවා එහෙම සින් නැත්තම තියෙන්නේ කොහමද ඒකිනුත් පුළුවන් අර ලික්විඩ් මේකක් දාලා ඒ කියන්නේ ඉෆෙක්ට් දෙක තුනක් දාලා ඒ ලයින් එක හදන්න පුළුවන් මේබි තනි ඉෆෙක්ට් එකකුත් ඇත්ති තියෙන නම් ඔයාලා පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එක බාරේ කමෙන්ට් එකක් දාන්න ඌ ඒ මොකක් කරුණාද නේ අදේවුනේ අඩෝ මේ ෂොට් එකේ මෙයා නෑ එතකොට රොටෝස්කෝප් කරලා තමයි ඒක මම හිතුවා මේ ෂොට් එකේ ඉන්නවා කියලා හොඳට බලන්නකෝ අර
අඩ්ඩෝ එක වාසි දවල් හොඳ බැලුවම් පේන මේ ගන්න මාස් කලා තින මෙතන මේ හොඳට බාන්නකට කලෝස් බලන්න මේටික මේ දැක්කදර මාස් කලා තියෙන්නේ එතකොට මේ මුලින්ම මේ අයිපිය වෙනවා මේ ෂොට් එක මං හිතුවේ මෙයා ඉන්නෝ කියලා බා ඊට පස්සේ එකපාරට එයා අර ඔරිජිනල් ෂොට් එක මේකෙන් බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට ඔරිජිනල් ෂොට් එක ඇපිය වෙනවා මේක ලයිට් එකක් කොන්න බලන්න අර ෆ්ලෑෂ් එකක් එක්ක නයිස් මේ ඩාන්ස් මරුවම් මෙයාලගේ මූවමන්ට් ඇල්ෆා ගෑන්ග් ලගේ මාර ආත අයියාරි මේජස්ටි යාර මුලදිගේ ෆෙට්ටික තම එක වැඩි මේෂන් කරන ඒටික මැනටික රිපිට ෆෙට්ටිකම යුස්සලා තින්න අර ඩොස්කෝප් එකෙන් අර සබ්ට්‍රේට් චාය තොට උඩින් පිවචේ ෂොට්ටිකම තමර නිතර නිතර රිෆෙට්ෙන්නේ මේන්ලි මොන අලුද්‍යවල් තියන මං වලට මේෂන් කරන හද පටන්ගන්න උපේ ඔදින වඩු කැල්ලි අඩ්ඩෝ මේටිකන මරුව මේ ඔන්න වන්නර් මේ ට්‍රාන්සියෙන් එක අඩු මම හිතු මුලින් මක්කර බෝල්ලක් මොක්කර කියල මේ යන්නෙත් මේ මෙතනත් තින මෙතන තින මේ ඔක්කොමචන් මේන බ්ලෙන්ඩ තම මං දන්න තරමට බ්ලෙන්ඩ එවැන් තම දාලා තියන්නේ සහ මේ ගාන්ඩ ට්‍රැක් කල්ල තින මෙයාලක් පිටි පස්සට මෙතැන්ට එකයි ඒකින් තම ෂොට්ටක ට්‍රාන්ෂන් එන්නවාගේ තේරෙන්න්නම ට්‍රාන්ෂන් වෙන්නේ අනු බා මේන් වඩුගල් මේන් ඒක තම ලකින් යන්න ඒක තම ඉලා ෂොට්ටක ඒකත් එක්ක ආවිශ්ලෝ කල පෙන්න්න අඩ්ඩෝ ආසීවා ඒක අනත් එක ෂොට්ටක ඇපිය වෙන ඉතින් දවයක් නො එකත් පස්සේ අර ආයකෙන්න එක මේට යන එත ෂොට් එක මෙහට පෑන්න්න අයිද මේට පෑන්න්න අඩු වරුව අර මෙතන කැරගෙන මෙතනත් ඇයක් කැරගෙන ඒකන වාසීය පයගත්තෙක් ගිරෙක්කල් මේ අර ඔඩ්ඩු අර ඒකත වාසී ආමේ අර මේ පේන මේ තුම් පාරක්ත රාන්තින රෙකෝ ලයින් ඇති ඒකම චාරගුරු ඩබල් ඇවිල්ලාගෙදී කෙනෙ අරා රිපිට කතාරට ද මේටිගේ මාර ස්පිට වැඩනවා සාමාන්‍ය ස්තල පොඩි ඇප ඇතිබ ටට්ටක්ග මේ එර කලින් කතා රිෆෙට්ටික ඇපි වෙනවා හොඳර බාන මේ වෙන්නකට ඇති මේ හර එනජි ඇවිල්ල තින්න දෙක මට පෙන්න්න පේන එනජි කැරටේෂන වෙලා තින් කෙනෙ පාට්ටකි එඩිට්ටක ධරණුම චයිටි මර අඩෝ ගන නයිසෑ ය ස්ලෝම ෂොට්ටක් කර මේ රොඩ සෝප් කල බැග්‍රවන්් ට මර ලයි ෆලශි ට නමන ගිල්ල තින අර අඩ්ඩෝ දවස්වල මත්තුන එනිසම මැරුණ දඩ අඩන්න ඕන මගේ පස්සුඩ මං කියන්න මේ සෙල්ල මේ බේසික් පුත්තුට මගේ වද දානවන තොපෙ සිින්දුවල දාපන් උද්රුත Veganza de mi oponente Hey Kanza Du más sepa wende එතරට දිගට යනවා ඒක අර ඉගන් ලූප මිස්පින්න එක වෙන්න බයි එකම ෂොට්ට කැර 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 කියන මෝෂන් ලයක් කැඩලා තියෙන කතා වෙන්න ද ඩාන්සක මරුව අඩෝ වාසියක්
ඒක අර වයිබ් එක තමයි සුපිරිමවා. ඒතර ඩිරෙක්ටර් ඇන්ඩ් DOP පාර්ට් එක දෙකම කරලා තිබේ ගායෂු. ඒතර VFX එඩිට් පාර්ට් එක කරලා තිබෙත් ගායෂු. එතකොට කලරිස්ට් පාර්ට් එක කරලා තිබේ යශෝද. සුපිරි වැඩක් කෙලින්ම ඇල්ෆා ගෑන්ග්ලගේ ට්‍රැක් එක ඔයාලා මේ බලන්න නැති කට්ටිය එහෙම ඉන්නවනේ එක්කෙනෙක් දෙන්නෙක් හරි කමන්නේ මගේ මේ පොන්චි channel එකේ ගිහලා බලන්න. ඒ දවස්වල මම පිස්සුවේ වගේ බලපු වීඩියෝ එකක් මේක මාරම ආසයි. මොකද ඒ අර තිබ්බ එඩිට් එකට සුපිරි මාසයි ඒ දවස්වල මම දරුණටම. එහෙනම් මේ thank you වීඩියෝ එක ඉවරනම් බැලුවට බොහොම ස්තුතියි ඔයාලට. මේ ඔයාලා සජෙෂන්ස් දාන්න මම දැක්ක කලින් වීඩියෝස් වල ඔයාලා සෑහෙන මට මේක කරන්න දාලා තිබ්බා. ඒවෙන් තමයි මේ එක එක බල මේ කමෙන්ට් එකක් සහ මට මතක විදිහට මේක මෙසේජ් කරලා කවුරු මට කියලා තිබ්බා මේ රියැක්ට් කරන්න කියලා. ඒක තමයි ඇත්තටම මම මේක තෝරගත්තේ. සා මේ ඒ දවස්වල මම මේකේ টොප් ෆෑන් කෙනෙක් මචං. කෙසේ හෝ බොහොම ස්තුතියි ඔයාලා සජෙෂන් දෙනවට සහ ඔයාලගේ ෆීඩ්බැක්ස් වලට thank you so much. ඉතින් ඔයාලා ෂෙයා කරන්න මොන හරි දේවල් මගේ මේ ක්ලිප්ස් වලින් හරි මේක දාපු එතකොට ෆුල් වීඩියෝස් වලින් හරි දැනගත්තා නම් ඒකත් මේ ඔයාලට වටී කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් තව යාළුවන්ටත් දැනගන්න නැත්නම් ෂෙයා කරන්න. එහෙනම් thank you so much. අපි ගිහින් අදට අපි කියන්නේ මම bye subscribe කරන්න ෂෙයා කරන්න ඔක්කොම කරන්න.